අයිබෝන් ආයිබෝවන් ටීචර්. අයිබෝන් හරි අද ආයුබෝවන් අයිබෝන් අද අපි සාකච්ඡා කරන්නේ ඔගොල්ලොන්ගේ පළවෙනි පාඩමේ ආදර්ශ ප්‍රශ්නාවලියේ හරිනේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ ඔගොල්ලොන්ට දීලා තියෙන පේපර් බුක් එකේ නිබන්ධන දෙවනි එක ගැනයි මම කතා කරන්නේ. හොඳේ මෙන්න මේ කියන පේපර් බුක් එක තියෙනවනේ. මේ පේපර් බුක් එකේ දෙවනි නිබන්ධන, කියන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රය නිබන්ධන 1 2 3 4 ඔහොම දාලා තියෙනවා. ඒකේ දෙවෙනි නිබන්ධනේ අවසාන ප්‍රශ්නාවලියයි අද අපි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ අපි තව පේපර් එකකට අද යනවා. මේකේ ප්‍රශ්න 90 ගාණක් තියෙනවානේ දෙවෙනි නිබන්ධනේ. ඉතින් ඒ නිසායි ඒකට එච්චර කාලයක් ගියේ. අපි 65 වෙනි ප්‍රශ්නය වෙනකන් ගිය සතියේ සාකච්ඡා කළා මෙන්න මේ කියන පේපර් බුක් එකේ. හරිනේ 65 වෙනි ප්‍රශ්නය වෙනකන්. ඒ නිසා අපු නැති අය අනිවාර්යෙන්ම රෙකෝඩින් එක බලලා 65 වෙනි 15 වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි අපි ගිය සතියේ 65 වෙනි ප්‍රශ්නේ වෙනකන් කරේ. ඉතින් ආපු නැති අනිවාර්යයෙන්ම මේ පොත අරගෙන ගත්තේ නැති අය මුළු පේපර් එකම කරලා ඔයගොල්ලෝ පේපර් රිවිෂන් එකේ උත්තර පත්‍ර සාකච්ඡාව බලන්න. හරි. වැඩි කතාව නෑ. අපි 65 වෙනි ප්‍රශ්නෙට වෙනකන් කරානේ. අද අපි කරන්නේ 66 වෙනි ප්‍රශ්නයේ සිට ඉතුරු ප්‍රශ්නාවලිය ගැනයි. හරි. කරමු බලන්න පුතේ. ටීචර් පේපර් එක දාන්නම්. පේපර් හරි. අපි 65 ඉඳන් 75ට කරමු. 75 වෙනි ප්‍රශ්නෙට අපි 10න් 10ට නේදත් කළේ. මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයි තියෙන්නේ හොඳේ. දැන් කැම් එක ඔන් කරගන්න ඕනේ අනිත් අය. අනුක පුතේ අපි ගිය සතියේ ආ රෙකෝඩින් එක බැලුවද? ආපු නැති එක. අනුක ගිය සතියේ රෙකෝඩින් නෑ බැලුවා. ඔව් ගිය සතියේ අපි පුතේ 15 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඔයා ඊට කලින් සතියේ හිටියානේ 15 වෙනි ප්‍රශ්නේ එන්නේ අපි නැවැත්තුවේ ඊට කලින් සතියේ. ගිය සතියේ අපි කතා කරා 15 වෙනි ප්‍රශ්නේ සිට 65 වෙනි ප්‍රශ්නය ඔයගොල්ලන්ගේ ටියුට් අංක 2 හොඳේ. සනුක නිබන්ධන අංක 2 දෙවෙනි පේපර් එකේ
66 වෙනි ප්‍රශ්නේ ඉඳන් දැන් කරන් යන්නේ 75ට වෙනකම්. අපි ගිය සතියේ ප්‍රශ්න 40ක් විතර කතා කළා. හරි. 66 ඉඳන් 75 වෙනකම්.
ඉවරයි රේස් හැන්ඩ් දාන්න. ඇති නේද පුතේ ටයිම් එක? අපි බලමු. පොඩි ප්‍රශ්න ටිකක් එච්චර වෙලා ගන්න එපා. හරි. 66 වෙනි ප්‍රශ්නය රතු පෑන ගන්න. ලිපිඩවල ප්‍රයෝජන 3ක් සඳහන් කරන්න කියලා දීලා තියෙනවා. ඉතින් ලිපිඩවල ඔයා දන්නවා ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මම මේ කියන ඒවායින් ඕනෑම 3ක් තිබ්බොත් හරි දාගන්න. ශක්ති ප්‍රභවයක් ලෙස,
ජල සංරක්ෂණයට, ව්‍යුහාත්මක සංඝටක සෑදීමට, දේහ උෂ්ණත්ව පාලනයට, අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා, ඇතැම් හෝමෝන සංශ්ලේෂණයට. අම්මි මට එපා තේ. ඕ බෑ මේ අප්පිරියයි. හරි. ප්ලාස්ම පටලයේ 67 ප්ලාස්ම පටලයේ පවතින ලිපිඩ ආකාර දෙක මොනවද? මම අර කිව්වේ ප්ලාස්ම පටලයේ හැදිලා තියෙනවා ෆොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල්. ෆොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල්. බලන්න ওই ටීචර් දුන්න ඕගොල්ලෝගේ ඔය මේ පළවෙනි පාරමට තියෙන ටියුට් එකේ. සටහන් ටියුට් එකේ. ෆොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල්. ඊළඟට 68 දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වන්නේ. ඒ කියන්නේ දේහ උෂ්ණත්ව ලිපිඩ දේහ උෂ්ණත්ව පවත්වාගෙන යාම සඳහා ප්‍රයෝජනවත් වන්නේ කෙසේද කියලා පොඩක් පහදන්න කියලා දීලා තියෙනවා. ඔයා දන්නවනේ ඔය ක්ෂීරපායින් සහ පක්ෂීන් කියන්නේ අචලතාපී සත්වයින්. ඒ කියන්නේ අපි ක්ෂීරපායිනේ අපිටයි පක්ෂීන්ටයි පුතේ මේ පරිසර උෂ්ණත්වය අනුව අපේ දේහ උෂ්ණත්වය අපිට වෙනස් කරගන්න බැහැ. අපි නුවරඑළිය ගියොත් අපිට නුවරඑළියේ තියෙන උෂ්ණත්වයට අපේ දේහේපත් වෙන්නේ නැහැ. ඒ නිසානේ අපි ස්වෙටර් ඇඳගෙන නේද ඔය කාෆ් දාගෙන හිම ඉන්නේ. එතකොට මෙන්න මේ කියන අචලතාපී කියලා කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්න බැරි අය. එතකොට ඔයාලා ලියන්න ඕනේ අචලතාපී සත්වයින්ගේ සමට යටින් අදස්චර්මීය මේද ස්තරයක් තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම නිසා මොනවද? දේහ උෂ්ණත්ව පාලනයට වැදගත් වෙයි. අචලතාපී සත්වයින්ගේ සමට යටින් පවතින අදස්චර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම නිසා ඔවුන්ගේ දේහ උෂ්ණත්වය පාලනයට දායක වේ. 69 ලිපිඩ ලෙස පවතින හෝමෝන දෙකක් අර මං කිව්වේ ලිපිඩ වල ප්‍රයෝජන ලෙස හෝමෝන සංශ්ලේෂණය මොනවද? ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, කෝටිසෝන් වගේ හෝමෝන. හැත්තෑව ලිපිඩ හඳුනා ගැනීම සඳහා හිස් තැනක් පරීක්ෂණයේ සිදු කළ මොනවද? සුඩාන් 3 රෝම ඉලක්කම් 3යි ලියන්නේ හොඳේ. නැත්තම් සුඩාන් 3 කියලා ලියන්නේ නැහැ සිංහලෙන් හොඳේ. සුඩාන් කියලා රෝම ඉලක්කම් 3 සුඩාන් 3 පරීක්ෂාව. 71 ඉහත පරීක්ෂණයේ ඔබට දැකගත හැකි නිරීක්ෂණ අදාළ මොනවද? ලිපිඩ ආහාරය රතු පැහැවීම. නැත්නම් ලිපිඩ සහිත ආහාරය රතු පැහැවේ. 72 මේ ඔව් ටීචර් ඒකට ද්‍රාවණයට ඉහළින් සිටි තෙල් ස්තරය රතු පැහැති වේ කියන එක හරි. මේ දම්ල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒවා නම් කරන්න. ඔව් හෙලංක මොනවද මේ දම්ල ආකාර දෙක? ලිපිඩයි තෙලුයි. මෙතන මේ දම්ල ආකාර දෙක ගත්තොත් පුතේ සන්තෘප්ත මේ දම්ලයි අසන්තෘප්ත මේ දම්ලයි ඔය අහන්නේ. හොඳේ ලිපිඩ හා තෙල් කියන්නේ හරි සන්තෘප්ත අසන්තෘප්ත ගණයේ යටතේ තමයි ඉන්නේ. ඒ කාමරුෂ්ණත් ඒවා තියෙන විදිහ. එතකොට මේ දම්ල ආකාර දෙක කිව්වහම මොනවද? සන්තෘප්ත මේ දම්ල අසන්තෘප්ත මේ දම්ල. දැන් ලියා ගන්න ළමයි. සන්තෘප්ත මේ දම්ල අසන්තෘප්ත මේ දම්ල. තුන ඔබ සඳහන් කළ මේ දම්ල ආකාර දෙක හඳුනාගන්නේ කොහොමද? ඒකේ භෞතික ආකාරය හඳුනාගන්නේ කොහොමද? ඔයා දන්නවා සන්තෘප්ත මේ දම්ල නම් කාමරුෂ්ණත්වයේ ඝන ලෙස තියෙන ඔය මාගරින් වගේ ඒවා. දැන් ලියන්න. සන්තෘප්ත මේ දම්ල කාමරුෂ්ණත්වයේ ඝන ලෙස පවතී. සාමාන්‍ය සන්තෘප්ත මේ දම්ලයක් කියන්නේ කාබන් පරමාණු අතර තනි බන්ධන තියෙන ඒවා විතරයි. අසන්තෘප්ත කියන්නේ කාබන් පරමාණු අතර දිත්ත බන්ධන. මෙන්න මෙහෙම.
මේ සංතෘප්ත මේදම්ල කියන්නේ ඔහොම එක බන්ධනයයි තියෙන්නේ. අසන්තෘප්ත මේදම්ල කියන්නේ ද්විත්ව බන්ධන. මේ බන්ධන දෙකක්. එතකොට මේවා කාමෘෂ්ණත්වයේ තෙල් මේ සෝරි ඝන ලෙස තියෙනවා. අසන්තෘප්ත ඒවා තෙල් ලෙස තියෙනවා. ආ. සම්ප්‍රප්ත මේදාම්ල කාමෘෂ්ණත්වයේ ඝන ලෙස පැවතීම ඊළඟට අසන්තෘප්ත මේදම්ල කාමෘෂ්ණත්වයේ තෙල් ලෙස පැවතීම තෙල් නෙමෙයි ද්‍රව ලෙස පැවතීම. අසන්තෘප්ත මේදම්ල කාමෘෂ්ණත්වයේදී ද්‍රව ලෙස පැවතීම. සංතෘප්ත නම් ඝන ලෙසයි අසන්තෘප්ත නම් ද්‍රව ලෙසයි. එහෙමයි හඳුනගන්නේ. 74 පොල් තෙල් වල හිස් තැනක් මේදම්ලද මාගරින් වල හිස් තැනක් මේදම්ලද අඩංගුවේ. ඉතින් වදන පොල් තෙල් කියන්නේ ද්‍රවයක්නේ. එතකොට කාමෘෂ්ණත්වයේ ද්‍රව ලෙස තියෙන අසන්තෘප්ත නේද? එහෙනම් පොල් තෙල් වල අසන්තෘප්ත මේදම්ලද මාගරින් වල සංතෘප්ත මේදම්ලද අඩංගු වේ. මොකද මේදම්ලනේ. ඒතර මෙතනට සමහර ළමයි ලියයි පොල් තෙල් වල තෙල් මේදම්ලද? ඒක ගැලපෙනවද? තෙල් මේදම්ල කිව්වහම එහෙම ගැලපෙන්නේ නැහැ. 75 නියුක්ලියික් අම්ල වල තැනුම් මේකේ ඔන්න දැන් අන්තිම කාබනික සංයෝගයේ නියුක්ලියික් අම්ල ගැන අපි ඇවිල්ලා තිනවා. නියුක්ලියෝටයිඩය. හරි. අපි 76 ඉඳන් ආයතන කෙලින්ම කරන්න 97ට යනකම් පුතේ. 97ට යනකම් කරන්න. විනාඩි 15ක් දෙන්නම්. 76 ඉඳන් අවසාන ඔය පේප් එක ඉවර වෙනකම් කරන්න යන්න. විනාඩි 15යි.
දාලා තියන්න. කල්පනාකාරී ලියන්න.
විනාඩි ඉවරද? අමෝද්‍යා, සුපුල්මී, රශිනී, තනුකෝ, මේෂා, හෙලංක ඉවරද පුතේ? හෙලංක ඉවරයි. බියන්සා හරි නේද? බලමු. හරි. 76 ඉඳන් නියුක්ලියෝටයිඩයක පවතින මූලික සංඝටක ආකාර තුන ඔයා දන්නවා. මූලික සංඝටක ආකාර ලෙස පෙන්ටෝස සීනි කාණ්ඩය, ෆොස්ෆේට කාණ්ඩය හා නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය, පෙන්ටෝස සීනි කාණ්ඩය, ෆොස්ෆේට කාණ්ඩය. ඊළඟට 78 අනේ 77 නේද? නියුක්ලියික් අම්ල නිර්මාණය වන්නේ කෙසේද? මොනවද පුතේ? නියුක්ලියෝටයිඩ අණු රේඛීයව නැත්නම් නියුක්ලියෝටයිඩ අණු රාශියක් රේඛීයව බහු අවයවීකරණයෙන්. නියුක්ලියෝටයිඩ අණු රාශියක් රේඛීයව බහු අවයවීකරණයෙන්. හරි. ඊළඟට 78 නියුක්ලියික් අම්ල ප්‍රධාන ආකාර දෙකකින් මොනවද? DNA RNA නැත්නම් ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩය, ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ලය, රයිබෝ නියුක්ලියේක් අම්ලය. එහෙම ලිව්වත් හරි නැත්නම් DNA RNA ලිව්වත් හරි. 79 මිනිස් දේහය තුල DNA අන්තර්ගත වන ස්ථානය සුපුල්මි කොහෙද තියෙන්නේ අපේ DNA? සෛලවල න්‍යෂ්ටිය තුල පුතේ අපේ න්‍යෂ්ටිය තුල තමයි DNA තියෙන්නේ. හොඳයි ලියන්න ළමයි න්‍යෂ්ටිය තුල. න්‍යෂ්ටිය තුලයි තියෙන්නේ. හොඳයි. ඊළඟට 80 ප්‍රෝටීන් සංශ්ලේෂණයෙන් වැදගත් වෙන්නේ මොනවාද? RNA. RNA තමයි වැදගත් වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට. හරිනේ. ඊළඟට අහනවා DNA වල මූලික කාර්යය ඔයගොල්ලෝ දන්නවා පුතේ අපේ මේ න්‍යෂ්ටියේ තුල තියෙන වර්ණ දේහ එහෙම නැත්නම් DNA වලින් කරන්නේ අපේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා ඒවා පරම්පරාවට සම්ප්‍රේෂණය කරන. එහෙනම් ප්‍රවේණික තොරතුරු ජීවිගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කර ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. හරිනේ. ඊළඟට 82 DNA ප්‍රෝටීන් එකට එකතු වුණාම මොනවාද හැදෙන්නේ? වර්ණ දේහ. අපි කියනවා නැත්තම් ක්‍රොමැටින් කියලා.
ඔතනට එන්නේ වර්ණ දේහ. DNA ප්‍රෝටීන් එක්ක එකතු වුණාම වර්ණ දේහ කියලායි අපි හඳුන්වන්නේ. 83 වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා RNA මෙන්ම DNA වැදගත්යි. සමහරක් ඒවාට DNAත් වැදගත් වෙනවා. RNA මෙන්ම DNA වැදගත්යි. 84 DNA අණුවේ සිදුවන විකෘතිවල ප්‍රයෝජනය මොකද උචිතානන්ගේ? මේ DNA වල එක ප්‍රයෝජනයක් නේ පුතේ මේ විකෘතිතා ඇති වෙනවනේ. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. ඔව් මොකද්ද? ඔව්. පරිණාමය සඳහා වැදගත් වීම. ඔව් පරිණාමය සඳහා වැදගත් වෙනවා. ඇයි පුතේ? විවිධ ජීවීන් අතර මොනවද එකිනෙකට වෙනස් ප්‍රභේදන සහිත ජීවීන් ඇති වෙනවා. දැන් අපේ ගෙදරම ඉන්න අය එකිනෙකට වෙනස්. ඔය ගෙදර ඉන්න අය වෙනස්. එතකොට මේ ජීවීන් අතර විවිධත්වයක් වෙනස්කමක් ඇති වුණාමනේ ලෝකේ ලස්සන වෙන්නේ. ස්වභාවය නේද? පරිණාමය සඳහා වැදගත් වෙනවා. එහෙනම් නව ප්‍රභේදන සහිත ජීවීන් ඇතිවීම මගින් ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වීම. නැත්නම් ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වීම. 85 විද්‍යාගාරයේ ජලය හඳුනා ගැනීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය දන්නවා. ඔය නිවිති ශාක කැබැල්ලක්, මස් කෑල්ලක් නේද? ඔන්න ඔය වගේ ශාක පාත්‍රයක් එහෙම හොඳට වෙන වෙනම අපි කෝවක දාලා රත් කරනවා. ඊට පස්සේ වෙන වෙනම රත් කරද්දී උඩින් අපි තහඩුවක් හරි වීදුරුවක් හරි අල්ලනවා. ඒ එන ද්‍රව බිඳු ජලයද කියලා හඳුනා ගන්න ඔයගොල්ලන් දන්නවා විද්‍යාගාරයේ සංඝටක දෙකක් අපි යොදාගත්ත පරීක්ෂණයේදී නිර්ජලීය කොපර් සල්ෆේට් හා නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ්. සාමාන්‍යයෙන් නිර්ජලීය කොපර් සල්ෆේට් පුතේ සුදු පාටයි. ඒක අර ද්‍රව බිඳු වලට දැම්ම ගමන් මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාටට හැරෙනවා. කොබෝල් ක්ලෝරයිඩ් තියෙන්නේ හරි ලස්සන නිල් පාටක්. ඒක අර ද්‍රව බිඳු වලට දැම්මොත් රෝස වෙනවා නම් ඒ ද්‍රව බිඳු ජලය කියනවා. එහෙනම් නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු නිල් වෙනවා. නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් නිල් රෝස වෙනවා නේද? හරි. ඉතින් මෙතන කියනවා විද්‍යාගාරයේ ජලය හඳුනා ගැනීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය දෙකක් නිර්ජලීය කොපර් සල්ෆේට්. ඉතින් ඔයා කොපර් සල්ෆේට් කියලා ලියන්නේ පුතේ. නිර්ජලීය කියලා ලියන්න. නිර්ජලීය CuSO4 ඒ රසායනික නමුත් ලියා ගන්න හොඳේ. ඊළඟට නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ්. කොබෝල් ක්ලෝරයිඩ් COCl2. sorry CO එක සිම්පල් හොඳේ. COCl2. ඉහත සඳහන් කරන රසායනික ද්‍රව්‍ය වල වර්ණ විපර්යාසය. අනිර්ජලීය කොපර් සල්ෆේට් යෙදූ විට ඔයා එහෙම ලියන්න ලස්සන. හරියට ලියන්න ඕනේ දැන් උත්තර ලියද්දි. හොඳේ නිකන් ඔහේ ලියන්නේ නැහැ. නිර්ජලීය කොපර් සල්ෆේට් යෙදූ විට නැත්නම් නිර්ජලීය කොපර් සල්ෆේට් යෙදූ විට සුදු පැහැය නිල් පැහැයට හැරේ. කොබෝල් ක්ලෝරයිඩ් දැම්ම මං කිව්වා කොබෝල් ක්ලෝරයිඩ් තියෙන නිල් පැහැය සාමාන්‍යයෙන් ලස්සන රෝස පාටක්. රෝස පැහැයට හැරේ. අසූහත ජීවීන්ගේ දේහය තුළ අන්තර්ගත වන ජල ප්‍රතිශතයේදී සාමාන්‍ය 60ත් 70ක් අතර ඊළඟට ජලයේ දැකිය හැකි සුවිශේෂී ගුණ 3. ජලයේ සිසිලන කාරක ගුණය, ජලයේ ද්‍රාවක ගුණය. අනිත් එක ඔව් ළමයි කියන්න. තාපය යොදා ගැනීමේ හැකියාව. ඔව් ඒකට අපි සිසිලන කාරක ගුණයයි කියන්නේ පොතේ. හරිනේ. මොකද තාපාංගී ඉහළ බව. ජලයේ ද්‍රාවක නෑ.
ජලයේ ද්‍රාවක ගුණය, ඊළඟට ජලයේ සිසිලනකාරක ගුණය, විශිෂ්ට තාපධාරීතාවයක් තිබීම, අනිත් එක අපිට ගන්න පුළුවන් ජලයේ මිදීමේ අසමාකාර ප්‍රසාරණය. අරකට ජලයේ මොකද? සංසක්ති හා ආසක්ති බල. ජලයේ ද්‍රාවක ගුණය, ජලයේ සිසිලනකාරක ගුණය, ජලයේ මිදීමේ අසමාකාර ප්‍රසාරණය, අනිත් එක මොනවද? ජලයේ සංසක්ති හා ආසක්ති බලය. අසූ නවවෙනි එක. පේශි දුර්වල වීම හා මානසික ව්‍යාකූලතාවය පොටෑසියම් මූණ නිසාලු ඇති වෙන්නේ. ඔව් පොටෑසියම් මූණ වීම නිසා තමයි මානසික ඔය ව්‍යවුල්තාවේ ඛනිජයක් නෙමේක. පොටෑසියම් මූණ වීමෙන් හරි. කෙන්ඩ පෙරලීම සෝඩියම් මූලද්‍රව්‍ය උණතාවයට හේතුව. කෙන්ඩ පෙරලීම පාචනය ඔක්කාරය වගේම සෝඩියම් මූණ වීමෙන්. හරි. සංකාල පේශිවල සහ ස්නායුවල කෘත්‍ය පාලනයට මැග්නීසියම් උපකාරී වෙනවා. හරි. 92 රුධිරයේ කැටි ගැසීමේදී ඔව් 90ට උත්තරේ මොකද්ද? 90ට හරි. 91ටත් හරි. 92 රුධිරයේ කැටි ගැසීමේදී හා විටමින් B අවශෝෂණයට කවුද? කැල්සියම්. කැල්සියම් උපකාරී වෙනවා. 93 හිස්තැනා කූණතාවය නිසා පේශි දුර්වල වෙලා කැඩිලා යනවා. පොස්පරස් නේද පුතේ? මේ ඛනිජ ගැනයි දීලා තියෙන්නේ පොස්පරස් නේ. 94 හිමොග්ලොබින් සහ එන්සයිම සංශ්ලේෂණයේදී යකඩ 94ට යකඩ. තයිරොක්සින් හෝමෝනේ නිපදවන්න ඉතින් අයඩින් ඕනේනේ. අයඩින් 95ට අයඩින්. 96 ශාක පත්‍රවල හරිතක්ෂයට හේතු වන මූලද්‍රව්‍ය හතරක් ඕ බිහංස කියන බලන්න පුතා. nitrogen, හ්ම්. potassium, sulfur, iron. හරි. නයිට්‍රජන්, පොටෑසියම්, සල්ෆර් හා අයන්. very good. නයිට්‍රජන්, පොටෑසියම්, සල්ෆර්, අයන්. 97 ජල ද්‍රව්‍ය හා මේද ද්‍රව්‍ය දානවා. විටමින් ගත්තාම අපිට විටමින් අපේ දේහ සෛලවලට අලුත් වැඩියා වෙන්න, අපේ ශරීරයේ සෛල නිරෝගීව තියාගන්න වැදගත් වෙනවා. දේහේ නිරෝගීව පවත්වා ගන්න නේද? ඉතින් එතකොට ජල ද්‍රව්‍ය ජලයට විටමින් B C දැම්මහම දිය වෙනවා. හරිනේ? මේ හැබැයි ජල අද්‍රව්‍ය තියෙනවා. මොනවද? A D E K. හැබැයි ඒව මේ දේ දිය වෙනවා. ඉතින් මේකෙන් ජල ද්‍රව්‍ය විටමින් නම් විටමින් B C ජලයේ දිය වෙන්නේ නැති මේද ද්‍රාවී විටමින් A D E K. A D E K. කඩේ කියලා මං කිව්වේ. A D E K. K A D E දාන්න පුළුවන්. හරි. අන්තිම ප්‍රශ්නය. පහත සඳහන් ඌනතා ලක්ෂණට හේතු වන විටමිනය. රාත්‍රී අන්ධතාවය නම් මොකද උරුවිති? Vitamin A, හරි. ඊළඟ එක වැලමිට දන හිසාදී කටුවැනි බිබිලි මතුවීම උරුමිති. vitamin B, දන හිස වැලමිට කටු බිබිලි එන්නේ විටමින් A නේද පුතේ? A. අමෝද්‍යා රක්තහීනතාවය, vitamin B, බෙරිබෙරි රෝගය, අමෝද්‍යා. vitamin B, ඔව් දෙකටම රක්තහීනතාවයටත් බෙරිබෙරි රෝගයටත් විටමින් B. good. ඊළඟට මට කියන්න සනුක ස්කර්වි රෝගය. සනුක විටමින් මොකක්ද? විටමින් C, විටමින් C. very good. ඔමේෂා විදුරු මස් දුර්වල වීම. vitamin C, විටමින් C. හරි. ස්කර්වි රෝගයටයි විදුරු මස් දුර්වල වීමටයි විටමින් C. රශිනී රෝග සුව වීමට කල්ගත වෙනවලු. vitamin A, රෝග සුව වෙන්න කල්ගත වෙන එක විටමින් K. විටමින් C. විටමින් C. වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යන එක නම් අපිට මෙතන විටමින් D ගන්න වෙනවා. රිකට්සියා වගේ ඒවා විටමින් D. පරිණත නොවූ දරු උපත් ඇතිවීම විටමින් E. රුධිරයේ කෙටි ගැසීම ප්‍රමාද වීම විටමින් K. බලන්න. දැන් තමන්ගේ බලන්න ප්‍රශ්න පත්‍රයේ. teacher,
වැඩිහිටියන්ගේ අස්ථි විදී යාමට මොකක්ද දෙන්නේ? වැඩිහිටියන්ගේ අස්ථි යාමට පුතන් ඒකට ගන්න කිව්වේ විටමින් D. හරි ටීචර්. ඔන්න ඉතින් ඕගොල්ලෝගේ දෙවෙනි නිබන්ධනය අවසන් වෙනවා මෙතනින්. හරි. ඔන්න ඔය අපි දෙවෙනි නිබන්ධනයේ ප්‍රශ්නාංක 97ක් සාකච්ඡා කළා. දෙවෙනි නිබන්ධනයේ මෙතනින් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. අපි ඊළඟට යන්නේ බලමු. මම මෙතනින් දැන් තෝරගන්න සිලෙක්ට් කරගන්නවා ඔයගලන්ට නිබන්ධන අපි බලමු පුතේ ඊළඟට නිබන්ධන 3ට වඩා මට පොඩ්ඩක් හිතෙනවා ඔයගලන්ට අධ්‍යාපන අමාත්‍යාංශ එකක් දුන්නොත් හොඳයි කියලා. නෑ අපි 3ක් කරලා ඊළඟ එකට යන්කෝ නේද? හරි කමක් නෑ. ඔන්න ඕගොල්ලෝගේ නිබන්ධන 3 වෙනි එක අවසන් වෙනවා. අපි ඊළඟට යන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර නිබන්ධන දෙවෙනි එක ඉවර කළා. දැන් යන්නේ ඊළඟ ප්‍රශ්නාවලිය නිබන්ධන 3 වෙනි එක. ඉතින් මේ ආදර්ශ ප්‍රශ්නනේ අපි එහෙමම කරන් දැන් ඊළඟට කරන්න බලන නිබන්ධන 3 වෙනි එක. ටීචර් කීවෙනි ප්‍රශ්න වෙනකල් කරනවද? කරන් යන්නකෝ මම බලලා කියන්න. ප්‍රශ්න 10ක් කරන්නකෝ. දැන් මේ කරන්නේ අපි නිබන්ධන 3 හොඳේ. නිබන්ධන 3යි මෙතනින් ස්ටාර්ට් වෙන්නේ. ඔන්න. ඒකේ පළවෙනි ප්‍රශ්න 10 කරන්න. විනාඩි 10යි. දැන් විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඔයගොල්ලෝ කලින් ඒව හොඳට කරා නම් නේද?
ඒ කියන්නේ දැන් කලින්ට වඩා දැන් යන්න ඕන ටයිම් එක අඩු වෙන්න ඕනේ. ප්‍රශ්න එකම වගේවනේ කෙරෙන්නේ.
හරිද? බලමු. ටයිම් එක ඇති. ඉතර වෙලා ගන්න එපා නේද? හරි. මෙතන අහනවා ජීවි දේහ නිර්මාණය වීමට වැඩි වශයෙන් දායක වී ඇති මූලද්‍රව්‍ය හතර වූ එලංක මොකද්ද? carbon, hydrogen, nitrogen, oxygen. ඔව්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් CHON. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. හරි දාගන්න. මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය අතරින් වැඩි ස්කන්ධයක් තියෙන මූලද්‍රව්‍ය මොකක්ද? රශිනී? oxygen, ඔක්සිජන්. carbon, hydrogen, දෙවෙනි එක පුතේ. nitrogen. දෙවෙනි එක පුතේ. මං ඇහුවේ දෙවෙනි එක. oxygen, ඔව් ඔක්සිජන් 65ක් තියෙනවා නේද ඔක්සිජන්. දෙක කාබන් අඩංගු වූද අකාබනික සංයෝග ගණයට අයත් සංයෝග. මොනවද? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට. අපි ඕව ලියනවා නම් පුතේ සංකේත වලින් කාබන් ඩයොක්සයිඩ් නම් CO2, කාබන් මොනොක්සයිඩ් නම් CO, කාබනේට නම් CO3 දෙක ඍණ, බයිකාබනේට නම් HCO3. හරිනේ. ඊළඟට සජීවී පදාර්ථයේ අන්තර්ගත මූලික කාබනික සංයෝග වර්ග හතරක් මොනවද? කාබනික සංයෝග කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල. ඊළඟට සජීවී පදාර්ථයේ තැනීමට දායක වන අකාබනික සංයෝග තුනක් ජලය, khනිජ ලවණ, වායු වර්ග. පෘථුවිය මතු පිට ඇති වඩා සුලභ කාබනික සංයෝගය මොකක්ද? මට සනුක කියන්න බලන්න.
6වෙනි එක පුතේ. අඟුරු කාබෝහයිඩ්‍රේට් පුතේ. පෘථිවිය මත තියෙන වඩා සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර බත්, පාන්, අල වර්ග ලියන්න පුළුවන් ඔයාට. බතල, සීනි, කඩල වර්ග නේද? ධාන්‍ය වර්ග කිව්වහම කඩල වර්ග අයිති. අල, බත්, පාන්, ධාන්‍ය වර්ග. හරි. කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත මූලද්‍රව්‍ය මොනවද අමෝද්දයා? මොනවද? CHO කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. 9 වෙනි ප්‍රශ්නය හිස්තැන් පුරවන්න කාබෝහයිඩ්‍රේට හයිඩ්‍රජන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජනය වී ඇති අනුපාතය 2:1. මේක ගිය පාරත් ඇහුවා නේද මේ? හයිඩ්‍රජන් ඔක්සිජන්. හයිඩ්‍රජන් 2ක් නම් අණු ඔක්සිජන් 1යි. 2:1. ඊළඟට කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය පුතේ මෙන්න මේක CX H2O Y. ඊළඟට කාබෝහයිඩ්‍රේට් වර්ග කරන්න පුළුවන් ආකාර 3. ඔව් කියමු බලන්න රුවිති. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඔව් මොනොසැකරයිඩ්, මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. very good. ඊළඟට මෙතන අහලා තියෙනවා 9 වෙනි එකේම හිස් තැන් පුරවන්න. හොඳේ මොනොසැකරයිඩ් නම් ෆ්‍රුක්ටෝස් දීලා තියෙනවා. ඔව් ඊළඟ ආකාර දෙක මොනවද? කියමු බලන්න. ඔව් සනුක මොනොසැකරයිඩ් ආකාර දෙක. මෙන්න කියමු නේද? වෙලාව යනවා. අපුතේ හරියට කියන්නේ ඇහෙන්නේ නැහැ. ෆ්‍රුක්ටෝස් මෝල්ටෝස් නැහැ මොනොසැකරයිඩ් ආකාර 3 තමයි ග්ලූකෝස්. ඔතන ෆ්‍රුක්ටෝස් දීලා තිනවා. අනිත් එක්කෙනා ගැලැක්ටෝස්. ග්ලූකෝස් ගැලැක්ටෝස් පුතේ. ඉස්සෙන් වලට එන්නේ ග්ලූකෝස් ගැලැක්ටෝස්. ඊළඟට ඩයිසැකරයිඩ් නම් මං කියලා දුන්න මෝසූලෑ කියලා මතක තියාගන්න. මෝල්ටෝස් සුක්‍රෝස්. ලැක්ටෝස් නම් දීලා තියෙනවා. පොලිසැකරයිඩ් නම් ඔයාට මතක තියාගන්න ඕනේ පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. කො බලන්නේ වගුවම හරි අය. සනුක ඒක බලා ගන්න ඕනේ. හොඳයි පාඩම. ඔක ලේසි. ඔව්. ඊළඟට වරහන් තුල දී ඇති ප්‍රශ්න වලට උත්තර ලියන්න. ශාක සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය මොකද්ද? සෙල් වෝල් එක හැදිලා තියෙන්නේ සෙලියුලෝස්. ඊළඟට ප්‍රෝහණය වන බීජවල අඩංගු කාබෝහයිඩ්‍රේට් සුපුල්මි මොකද්ද? මෝල්ටෝස්. මෝල්ටෝස්. කිරි ආහාරවල ජීර්ණයේ අන්තඵල වෙන්නේ ගැලැක්ටෝස් හා ග්ලූකෝස්. නැත්නම් ග්ලූකෝස් හා ගැලැක්ටෝස්. පැණි රසින් වැඩිම සීනි වර්ගය චිතාරංගී ෆ්‍රුක්ටෝස්. අපි කියනවා පළතුරු සීනි කියලා. ඔයා දන්නවා ඉදුණු පළතුරු වල, මී පැණි වල, වට්ටක්ක කැරට් වල තියෙනවා පැණි රසින් වැඩිම සීනි වර්ගය පළතුරු සීනි කියලා අපි හඳුන්වනවා. හරිනේ? අමු පළතුරු ඉදුණාම තියෙන සීනි වර්ගය. එහෙනම් ෆ්‍රුක්ටෝස්. ශාකවල ප්‍රෝයමීය යුෂයේ අන්තර්ගත වන කාබෝහයිඩ්‍රේට් වර්ගය සුක්‍රෝස්. සුක්‍රෝස්. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රධාන ඵලය මොකද්ද? එලංක කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලූකෝස්. කාබෝහයිඩ්‍රේට් එකක් උතන දීලා නැහැ නේ උත්තර වලට. ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන්නේ ග්ලූකෝස්නේ. G සත්ව සෛලවල සංචිත පොලිසැකරයිඩ් වර්ගයේ ග්ලයිකෝජන් මං කිව්වේ සත්ව සෛලවල නම් ඔක ගබඩා කරන්නේ අපේ අක්මාවල හා පේශිවල ග්ලයිකෝජන් ලෙස.
ග්ලූකෝස් අපේ දේහයේ වැඩි වුණාම අපේ අක්මාවේ තැම්පත් කරනවා ග්ලයිකෝජන් ලෙස. නැවත අපේ ශරීරයේ ග්ලූකෝස් හිඟ වුණාම අර අක්මාවේ තැම්පත් කරපු ග්ලයිකෝජන් නැවත ග්ලූකෝස් බවට පත් කරලා අපිට ශක්තිය ලබා දෙනවා. ඒකයි කියන්නේ පමණට වඩා ආහාර ගන්න එපා. ඕවා අපේ පටකවල එකතු වෙනවා අවයවවල. නේද? එතකොට දියවැඩිය තත්ත්වයක් වුණත් එන්න පුළුවන්. සත්ත්ව සෛලවල සංචිත පොලසැකරයිඩ් වර්ගයේ හරි ග්ලයිකෝජන් H ශාක සෛල තුල සංචිත කාබෝහයිඩ්‍රේට් වර්ගය. දැන් ශාක සෛලවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ මොනවා ලෙසද? පිෂ්ඨය ලෙස. සත්වයින්ගේ සිරුරේ කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ ග්ලයිකෝජන් ලෙස. එහෙනම් H එකට ඉන්නේ පිෂ්ඨය. කිරියාහාරවල අන්තර්ගත ඩයිසැකරයිඩය වෙන්නේ ලැක්ටෝස්. ඊළඟට සුක්‍රෝස් අණුවක් සෑදී ඇත්තේ ෆ්‍රුක්ටෝස් හා ග්ලූකෝස්. ෆ්‍රුක්ටෝස් හා ග්ලූකෝස් අණුවක් එකතු වීමෙන් K සෙලියුලෝස් පිෂ්ඨයේ ග්ලයිකෝජන් වල තැනුම් ඒකකයේ කවුද පුතේ? ග්ලූකෝස්. ග්ලූකෝස් තැනුම් ඒකකයේ හොඳේ. ওই තුන් දෙනාගේ ඕවා පොලිසැකරයිඩ් තමයි. ඉතින් මොනොසැකරයිඩ් අණුවක් ලෙස ඉන්නේ හැදෙන්නේ. ඉතින් මොනොසැකරයිඩ් යටතේ ඉන්නේ ග්ලූකෝස්. හරි. කොබලන් මේ ප්‍රශ්න 10ම හරියයි රේසෙන් දාන්නේ. ප්‍රශ්න 10ම හරියයි. ටීචර් J එකටයි K එකටයි උත්තර දෙක මොකද්ද? A එකට සෙලියුලෝස්, K ඒ නෙමෙයි එකට ටීචර් J එකටයි K එකට. J එකට ෆ්‍රුක්ටෝස් හා ග්ලූකෝස්. ෆ්‍රුක්ටෝස් ග්ලූකෝස්, K ග්ලූකෝස්. 10න් 10 ගත්තා අය හොඳයි. 10න් 9ක් ගත්තා අය? ඔව්. හොඳයි. good. තනුක කීයද පුතේ? තනුක කීයද 10න්? 6යි. 6යි හරි. ඊළඟට 11 වෙනි ප්‍රශ්නයේ සිට 20 වෙනි ප්‍රශ්නය දක්වා උත්තර සපයන්න. හරි කරමු 11 වෙනි ප්‍රශ්නයේ සිට. පුතේ 27 වෙනි එකට යනකම්ම කරන්න හොඳේ. 27ට යනකම්ම කරන්න.
හරිද ළමයි? ඉවරයි රේස් හැන් දාන්න. කී දෙනෙක් ඉවරද? ඉවරයි රේස් හැන් දාන්න නැවත. අපි 30ට යනකම් කරන්න එහෙනම් පුතේ එතනටම. එතකොට කැඩිච්ච ගානක් ඕනේ නැහැ. 30ට යනකම්ම කරන්න. තව 3යි ප්‍රශ්න තියෙන්නේ කරන්න. කමෙන්ට් කරමු අපි 30ට යනකම්. ඔව් ඊළඟ සතියෙන් අපි මේ පේපර් එකත් ඉවර කරලා අර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දුන්න පේපර් එක කරනවා හොඳේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. තව දුරටත් හොඳට තියරි බලා ගන්න. තව තියරි බලාගත්තොත් තමයි ඔයගොල්ලන්ට ඉක්මනට උත්තර. ඔය සමහරක් අය ටක් ගාලා විනාඩි 5න් 6න් 7න් රේස් එකෙන් දානවා නේද තියරි බලාගෙන. හැබැයි මේමයි ඉතින් තමන් මේ කොපි ඒ කියන්නේ අච්චුපොත බලාගෙන ලියන්න එපා. ඉතින් තමන්ට අවංක වුණොත් තමයි පේපර් ක්ලාස් එකේ වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔයා මේ අච්චුපොත බල උත්තර ලිව්වට වැඩක් නැහැ. ඔයාට එක්සෑම් එකට අච්චුපොතක් දෙන්නේ නැහැ නේ කවුරු. අලුතෙන් ආපු අය කමක් නැහැ. අලුතෙන් ආපු අය චුට්ටක් ඒගොල්ලන්ට පාඩමත් ඉස්කෝලේ දැන් තාම වැඩි කෙරිලා නැතුව ඇතිනේ. ඒගොල්ලෝ අච්චුපොත බලලා උත්තරේ හෙව්වට කමක් නැහැ. පරණ අයට මං මුලින් ඉඳන් කියලා දීලා තියෙනවනේ.
හරි අපි බලමු පුතේ. එකොළොස්වෙනි ප්‍රශ්නය. මෝල්ටෝස් අණුවක් සෑදී ඇති මොනොසැකරයිඩය. මෝල්ටෝස් අණුවක් සෑදී ඇති මොනොසැකරයිඩය මොකද? ග්ලූකෝස්. ඊළඟට සුක්‍රෝස් අණුවක් සෑදී ඇති මොනොසැකරයිඩය ෆ්‍රුක්ටෝස් හා ග්ලූකෝස්. දැන් මෝල්ටෝස් අණුවක් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් මොනවද? ග්ලූකෝස් අණු දෙකක් කියලා ලියන්න හොඳේ. මොකද ග්ලූකෝස් දෙන්නෙක් එකතු වෙලානේ මෝල්ටෝස් හැදෙන්නේ. සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ නම් ඔයා දන්නවා ෆ්‍රුක්ටෝස් හා ග්ලූකෝස්. ඊළඟට 13 ලැක්ටෝස් අණුවක් හැදෙන්නේ ගැලැක්ටෝස් හා ග්ලූකෝස් අණුවක්. ගැලැක්ටෝස් හා ග්ලූකෝස් අණුවක් එකට එකතු වෙලා. 14 වෙනි එක කාබෝහයිඩ්‍රේට් වලින් ජීවීන්ට ඇති වැදගත්කම් ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කිරීම, සංචිත ආහාරයක් ලෙස, නියුක්ලියික් අම්ල සංඝටකයක් ලෙස, ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණයට. 15 පිෂ්ඨය හඳුනා ගන්න භාවිත කරන ප්‍රතිකාරකය අයඩින් ප්‍රතිකාරකය. ග්ලූකෝස් හඳුනා ගන්න ප්‍රතිකාරකය මොකද්ද? බෙනඩික් ප්‍රතිකාරකය. 17 ප්‍රෝටීන් වල අන්තර්ගත අනිවාර්ය මූලද්‍රව්‍ය 4 මොනවද? ඔව් චිතාරංගි. carbon, oxygen, hydrogen, nitrogen. ඔව් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ප්‍රධාන ඒවා 4යි. ඇතැම් විට සල්ෆර්. ඇතැම් විට සල්ෆර් උතර ලියන්න එපා. ප්‍රධාන ඒවානේ අහලා තියෙන්නේ CHON. ප්‍රෝටීන් වල තැනුම් ඒකකය මොකක්ද හෙලංක? ඒක ලියන්න බැරි නාටි. ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල රාශියක් එකට බහුඅවයවීකරණයෙන් තමයි ප්‍රෝටීන දාමයක් හැදෙන්නේ. 19 ප්‍රෝටීන් අඩංගු ආහාර මොනවද පුතේ? මස් මාළු, මස් මාළු කිරි බිත. කිරි, බිත්තර, පරිප්පු, හතු, සෝයා මේ ඕන එකක් ලියන්න පුළුවන්. බිත්තර සුදු මදය. 20. ඔව් මට කියන්න බලන්න සුපුල්මි සරලතම ඇමයිනෝ අම්ලය මොකක්ද? සුපුල්මි ඉන්නවද? ඔව් සරලතම ඇමයිනෝ අම්ලය මොකක්ද? අමෝද්‍යා Glycine, ග්ලයිසින්. බිත්තර සුදු මදයේ තියෙන ප්‍රෝටීනය රශිනී මොකක්ද? අනික්මෙන් albumin, ඇල්බියුමින්. කෙස් හා රෝමවල තියෙන ප්‍රෝටීනය කියමු බලන්න සනුක. කෙස් හා රෝමවල තියෙන ප්‍රෝටීනය ඒක ලියන්නේ කෙරටීන්. කෙරටීන්. 21 ප්‍රෝටීන් වල වැදගත්කම් මොනවද? ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කිරීම, එන්සයිමයක් ලෙස ක්‍රියා කිරීම, හෝමෝන නිපදවීමට, ප්‍රතිදේහයක් ලෙස ක්‍රියා කිරීම, ව්‍යුහාත්මක සංඝටක සෑදීමට. 22 ප්‍රතිදේහ කියන්නේ මොකක්ද? අපි කියන්නේ ඇන්ටිබොඩි කියලා. විවිධ රෝගකාරක ශුද්‍ර ජීවීන්ගේ මොකද? ආරක්ෂා වීම සඳහා දේහයේ තුලම නිපදවන ලබන ද්‍රව්‍ය. විවිධ රෝගකාරක ශුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වීම සඳහා ශරීරය තුලම නිපදවනු ලබන ද්‍රව්‍ය. 23 ප්‍රෝහණය වන මුම් බීජවල තියෙන එන්සයිම් අර අපි ඇමයිලේස් එන්සයිමේ ගැන කතා කරා නේද? මොනවද? ඇමයිලේස්. ඔයාට මතක ඇති නේද? අර අපි කතා කළේ පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය ගැන. එහෙනම් ප්‍රෝහණය මුම් බීජවල තියෙන ඇමයිලේස්. 24 ලිපිඩ වල අන්තර්ගත අනේ දැන් කට පාඩම් වෙන්න ඕනේ. මූලද්‍රව්‍ය මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් CHO. ලිපිඩවල තැනුම් ඒකකය මොකද රුවිති? nucleotide, ලිපිඩවල තැනුම් ඒකකය ඒකක මේද අම්ල හා ග්ලිසරෝල්. ලිපිඩවල ඔය লীලා තියෙන නියුක්ලියික් අම්ල කියන්නේ ඒක නෑ.
ඒක නියුක්ලියික් අම්ල එන්නේ නැහැ ලිපිඩ වලට. මේද අම්ල හා ග්ලිසරෝල් පුතේ. ලිපිඩවල වැදගත්කම් පහක් අහනවා. ලිපිඩවල වැදගත්කම් ලෙස ඔයාලට ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කිරීම කියලා ලියන්න පුළුවන්. ඊළඟට ඔයාලට ලියන්න පුළුවන් විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීමට, අභ්‍යන්තරීන්ද්‍රිය ආරක්ෂාවට, දේහ උෂ්ණත්ව පාලනය කිරීමට, ජල සංරක්ෂණයට, ඇතැම් හෝමෝන සංශ්ලේෂණයට නේද? අර ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටෙරෝන් හා කෝටිසෝල් වගේ ඒවා. හරි. ලිපිඩ අඩංගු හෝමෝනන් අහනවා. ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටෙරෝන්, කෝටිසෝන්. ඔය ඕනම එකක් ගන්න පුළුවන්. ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටෙරෝන්, කෝටිසෝන්. ඔය ඕනම එකක් ගන්න පුළුවන්. 28 ඔන්න හිස්තැන් පුරවන්නලු නියුක්ලියික් අම්ල සංඝටකවල මූලද්‍රව්‍ය මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස්. CHONP. නියුක්ලියික් අම්ලවල තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩය. නියුක්ලියෝටයිඩ ගොඩාක් රේඛීය බහු අවයවීකරණයෙන් තමයි නියුක්ලියික් අම්ල අණුවක් හැදෙන්නේ. ඔන්න ඔය රූප සටහනේ තියෙන නියුක්ලියෝටයිඩ අණු ගොඩාක් එකට එකතු වෙලා තමයි නියුක්ලියික් අම්ලය හැදෙනවා කියන්නේ. ඔතන ABC CD නම් කරන්න C පොස්පේට කාණ්ඩය, D පෙන්ටෝස සීනි කාණ්ඩය, E නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. F DNA වල තැනුම් ඒකකය මොකද්ද? ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩය. නියුක්ලියික් අම්ලය නෙමෙයි එයාගේ නම. ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩය. RNA වල නම් රයිබෝ නියුක්ලියෝටයිඩය. හැමතිස්සෙම තැනුම් DNA වල ඒකකය කියන්නකෝ. අපතේ DNA වල DNA වල රයිබෝ නියුක්ලියෝටයිඩය. හැමතිස්සෙම තැනුම් ඒකකයට අර අන්තිමට ටයිඩය කියන එක එන්න ඕනේ. හොඳේ. RNA වල රයිබෝ නියුක්ලියෝටයිඩය. 29 නියුක්ලියික් අම්ලවල වැදගත්කම් පහක් ලියන්න. ඔයාට ලියන්න පුළුවන් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම, ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ඊළඟට ලියන්න පුළුවන් එම ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. අයිති අපි DNA RNA පොදුවේ ගමු. ප්‍රෝටීන සංශ්ලේෂණයට. තව නව ප්‍රභේදන සහිත ජීවීන් ඇතිවීමට. තව වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට. DNA RNA පොදුවේ ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. හොඳේ. ස්පෙસિෆිකලි ඔයගොල්ලන්ට DNA වල වැදගත්කම් කියලා අහලා නැහැනේ. ඒකට සාමස්තයක් ලෙස නියුක්ලියික් අම්ල වල වැදගත්කම්. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට, එම ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාව සම්ප්‍රේෂණය කිරීමට, ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා, අනිත් එක ජීවීන් නව ප්‍රභේදන සහිත ජීවීන් ඇතිවීමට, අනිත් එක වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට. හරි 30 ජීවි දේහවල අඩංගු බහුලතම කාබනික සංයෝගය අකාබනික සංයෝගයේ මොකද්ද? ජලය. 3න් 2ක්ම තියෙන්නේ ජලය අපේ දේහේ ජලය. හරි. ඔන්න එහෙනම් අපි 30 වෙනි ප්‍රශ්නය දක්වා කළා. මොකද්ද ටියුට් අංක 3 නේද? නිබන්ධන අංක 3 පුතේ 30 වෙනි ප්‍රශ්නය දක්වා කළා. අපි නිබන්ධන අංක 2 කළා, ඉවර කළා ප්‍රශ්න 97ක්. නිබන්ධන 3 අපි 30 වෙනි ප්‍රශ්නය දක්වා කළා. ඒ නිසා ආපු නැති අය නිබන්ධන 2 ඉවර කරන්න සම්පූර්ණයෙන්ම. නිබන්ධන 3 මේ එකම රෙකෝඩින් එක යන්නේ. ඒක දෙකකට කැඩුවේ නැහැ. මොකද මේ ආදර්ශ මම දෙන ප්‍රශ්න පත්‍ර එකම මේකට යන නිසා. ඉතින් මේ නිබන්ධන 3 ඉතුරු ප්‍රශ්න ටික අපි ලබන සතියේදී සාකච්ඡා කරලා අවසන් කරනවා. අපි ලබන සතිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන පේපර් එකක් තියෙනවනේ. ඒකත් කරන්න අපිට ටයිම් තියෙනවා. අපි ලබන සතියේ මේ පේපර් එකත් කරනවා. හරිනේ. එතකොට ටියුට් 4ක් අපි 4 වෙනි එකත් ලබන සතියේදී
සාකච්ඡා කරනවා. දැන් හොඳටම බලා ගන්න පළවෙනි පාඩම. ලබන සතිය මම ටිකක් තනින් තනින් එක්කෙනාගෙන් ප්‍රශ්න අහන්න එහෙම ඉන්නවා. ඒ නිසා හොඳට පාඩම් කරන්න. පාඩම් කරලා ලබන සතියේදී මේ පේපර් එකේ ඉතුරු ප්‍රශ්න වලට හොඳින් සාර්ථකව පිළිතුරු ලියන්න ඕනේ. අද ප්‍රශ්නයක් වැරදුනොත් ඊළඟ දවසේ ඒක හරියන්න ඕනේ. එක්ක දවස් දෙකක් එකම ප්‍රශ්නේ වැරදුනොත් තුන්වෙනි දවසේ හරියන්න ඕනේ. ඇයි? ඔයා ඒක ඔලුවට දාගන්න ඕනේ. එහෙම වැරදෙනවා කියන්නේ ඔයා ඒක තියරි බලන්න එක්ක ඔයා ඒක නිකන් ඔහේ ක්ලාස් එකට ජොයින් වෙන්නම් වාලේ ජොයින් වෙනවා. එහෙම බෑ. හොඳට මොලේට දාගන්න. ගොඩාක් අය හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. හොඳට ඉක්මනට ටක් ගාලා කරන අය ඉන්නවා. රේස් හෑන්ඩ් දානවා. හරිනේ? ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඉක්මනට ඒ කියන්නේ හරියට ඉක්මනට නිවැරදි පිළිතුරු ලියන්න තමයි අපි උත්සාහ ගන්න ඕනේ. එහෙනම් ලැබෙන දවසේදී මේ පේපර් එකේ ඉතුරු කොටසින් හමු වෙමු. එතෙක් මගේ පුතාලට අයිබෝන් බුත්සන්නයි සුබ දවසක්. Hi, Bond teacher. Teacher, good night. I Teacher, good go night. one day. අයිබෝන්.